කාලෙක බිහාන් කියලා පුංචි වීරයෙක් හිටියා. එයා හරිම දක්ෂයි, කරුණාවන්තයි. එයාගේ හිත ලොකු හීන වලින් පිරලා තිබ්බා. බිහාන් එයාගේ අම්මයි අප්පච්චි එයාගේ නංගි එක්ක ජීවත් වුණා. එයා ගෙවල් හදන්න, රොබෝරු හදන්න ආස කළා. දවසක හොඳම গিitar වාදකයෙක් වෙන්න සිහින මැව්වා. ඔහුගේ 6 වන උපන්දිනයේ දවසේ ඔහු අවදි වුණේ කෑම සුවඳට. පීසා, ෆ්‍රයිඩ් රයිස්, ඩ්‍රම් ස්ටික්, ඩෝනට්ස්, චොකලට්, කේක් ඔහුගේ කැමතිම කෑම. එතකොට පොඩි සුරංගනාවියක් පෙනී ඉඳලා මෙහෙම කිව්වා. බිහාන්, අද ඔයාගේ මායාකාරී දවස. අපි උපන්දින වික්‍රමයකට යමු. ඔවුන් විශාල කුළුණු ගොඩ නැගුවා. රුබෝලත් එක්ක නැටුවා. අන්තිමට ආලෝකයෙන් පිරුණු වේදිකාවකට ළඟා වුණා. ඒ වේදිකාව දේතුණක්. බිහාන් গিitarයක් අරගෙන අපූර්වට වාදනය කළා. විදුලි පහන් දිලිසුණා. තරු අත්පොඩි ගැසුවා. එයාගේ නංගි සතුටින් නැටුවා. ඊට පස්සේ ඔහු ගෙදර ආවා. ඉටිපන්දන් නිවන්න හරියටම වෙලාවට. ලොකුවට සිහින දකින පුංචි වීරයා. ලෝකයේ ඔබේ වේදිකාවයි. සුබ උපන්දිනයක් බිහාන්. ඔයාගේ සිහින වගේම ලෝකයත් බැබලෙන්න කියලා. ලිටල් ස්ටෙප් වෙතින් ආදරෙන්.